ගෙවත්ත තවත් සුන්දර කරගන්න කුරුල්ලන් ගෙන්වා ගන්න හැටි වගේම සීතකාලෙ ගිවිල යද්දී අපේ ගෙවත්තේ තියෙන මල් බලන්නත් පුළුවන් අද වීඩියෝවෙන්. ගෙවත්ත කියන්නේ අපි උපරිම රස විඳින තැනක්. ඒ වගේම අපි කැමති අපේ ගෙවත්තට වයිල්ඩ් ලයිෆ් එහෙම නැත්නම් මේ පරිසරයේ ජීවත් වෙන සතුනුත් අපේ ගෙවත්තට ඇවිල්ලා අපේ ගෙවත්ත හැඩ කරනවා නම් අපේ ගෙවත්තේ ජීවත් වෙනවා නම් ඉතින් ඒ සඳහා අපිට විවිධ දේවල් අපේ ගෙවත්තට එකතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මී මැස්සන් වගේ අය සමනලුන් වගේ අය ගෙන්නන්න ලස්සන මල් ඒගොල්ලන් ආස කරන විදිහේ විවිධ මල් වලින් අපේ ගෙවත්ත පුරවන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ගෙවත්තට අපිට තව ගෙන්න ගන්න පුළුවන් විශේෂ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි කුරුල්ලෝ. ඉතින් කුරුල්ලෝ අපේ ගෙවත්තට ගෙන්න ගන්න අපිට පුළුවන් ඒගොල්ලන් වෙනුවෙන් ආහාර දෙන්න, වතුර දෙන්න වගේ දේවල් තැනක් ලෑස්ති කරන්න. ඒ වගේම මම අපේ ගෙවත්තට වතුර දෙන්න, කෑම දෙන්න ඒ වගේ ක්‍රම ලෑස්ති කරගෙන තියෙනවා. ඒ වගේ මම හිතුවා තවත් ඒ වගේ කෑම දෙන්න තැන් ටිකක් ලෑස්ති කරන්න ඕනේ කියලා කුරුල්ලන්ට. ඒ නිසා මම මේ අන්තර්ජාලයෙන් මෙන්න මේ වගේ ටිකක් ඕඩර් කරා. ඉතින් මම මෙන්න මේ වගේ කුරුල්ලන්ට කෑම දෙන්න පුළුවන් හරි සැහැල්ලු බර්ඩ් ෆීඩ් දෙකක් ඕඩර් කරා. මේවා එච්චර ලොකු ගාණක් නෙමෙයි, හරිම පොඩි ගාණක්. ඉතින් මම මේක ගහක එල්ලන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තවත් එකක් තියෙනවා. මේක අපිට මොකක් හරි එක සවි කරන්න පුළුවන්. එතකොට මේ එකට කෑම දැම්මහම කෑම වගේම වතුර මේ දෙකම මේකට දාන්න පුළුවන්. මේ වගේ පුංචි බෝල් දෙකක්. ලස්සනයි, හුරු පුහුටි, වැඩි ගානකුත් නැහැ. ඉතින් මීට අමතරව ඔයගලන්ට පුළුවන් හරි ලස්සන නිර්මාණාත්මකව තමන්ගෙම බර්ඩ් ෆීඩර්ස් හදාගන්න. ගෙදර ඉවතලන උපකරණ වලින් බර්ඩ් ෆීඩ් එකක් හදාගන්න පුළුවන් නම් යන සුළු මුදලක් පවා ඉතුරු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පුංචි ප්ලාස්ටික් පිඟානක් වගේ එකක්. හිල් 3ක් විදලා තියෙනවා. ඇත්තටම චූටි පිඟානක් වගේ දෙයකින් ගෙදරදීම මේ වගේ එකක් හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ තුන් පැත්තට ලණුවක් දාලා එල්ලන්න පුළුවන්. දැන් මේකට නම් පුංචි චේන් එකක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා නේ. මේක මෙහෙම සවි කරන්න තියෙන මේ තුන් පැත්තට. ඉතින් මම ඒගොල්ලන්ට මේ වගේ ධාන්‍යයට තමයි දෙන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම කුරුල්ලන්ට පරිසරයේ ඉන්න සතුන්ට ආහාර දෙද්දී පාන් වගේ දේවල් නොදී ඉන්න වග බලා ගන්න. හාල් ටිකක් බත් උනත් කමක් නැහැ. හැබැයි කෘතිම යීස්ට් වගේ දේවල් එකතු කරපු කෑම දාන්න එපා. පුළුවන් තරම් මේ ඇට වර්ග එහෙම දෙන්න. අපි අලුතෙන්ම බර්ඩ් ෆීඩ් එකක් හැදුවට පස්සේ ටික දවසක් යනවා ඒගොල්ලෝ මේකට හුරු වෙන්න. අපි බලමු මෙතන එහා පැත්තේ ගොඩාක් කුරුල්ලෝ ඉන්නවා පාක් එකක් නිසා. අපි බලමු මේ කොච්චර දවසක් යයිද කියලා මේගොල්ලන්. මට හිතෙන්නේ අදම එයි කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ ඉතින්. ඉතින් දැන් මේ බර්ඩ් ෆීඩ් එකට මම කෑම දැම්මා. ඔයගලන්ට පේනවා අපි අපේ ෆෙන්ස් එකට තමයි මේක හයි කරලා තියෙන්නේ. මේ විදිහට පොඩි ඇන දෙකක් දාලා මෙහෙම සවි කරලා තියෙනවා. ඉතින් මෙහෙම එකක් ඕන කෙනෙකුට ගෙදරදී වුණත් හදා ගන්නත් පුළුවන්. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා. ඒ වගේම මේකට මේ සිදුරු නැහැ. ඉතින් කෑම වගේම වතුරක් දාන්න පුළුවන්. මම අද ටිකක් දැම්ම ඉස්සරෝම නිසා ඒගොල්ලන් මේකට පුරුදු වුණාට පස්සේ හොඳට කෑම වලින් ෆිල් කරලා තිබ්බහම දවස පුරාම ඒගොල්ලන්ට ඇවිල්ලා කෑම කන්න පුළුවන්. අපි බලමු. දැන් ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. සමහර විට අද එන්නත් පුළුවන්. සමහර දවස් කිහිපයක් ගත වෙන්නත් පුළුවන්. ඒගොල්ලන් මේ වගේ තැනකට පුරුදු වෙන්න. පුරුදු වුණාට පස්සේ නම් ඉතින් කෑම වේල වරද්දන්න නැතුව දෙන්න ඕනේ. මෙතන මම මෙයා తాවකාලිකව එල්ලුවා. වෙන ලස්සන තැනක එයාව එල්ලන්න ඕනේ පස්සේ තැනක් හදා ගන්නකම්. මෙතන ළඟම තියෙනවා කුරුල්ලන්ට වතුර බොන තැනක්. ඒ නිසා සමහර වෙලාවට මෙතෙන්ට එන කුරුල්ලෝ වතුර බීලා කෑමත් කාලා යන්න පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා මම එතන එල්ලුවා. හැබැයි මෙතන මම හිතනවා ලස්සන කණුවක් වගේ හිටවලා බර්ඩ් ෆීඩ් එකත් එල්ලුවොත් හොඳයි කියලා. ඉතින් දැන් යන්නේ වින්ට් එකේ අන්තිම දවස් ටික
ගස්වලට නම් දැන් දැනිලා තියෙන්නේ වසන්ත කාලේ ළඟ ළඟම එනවා කියලා. කුරුළු සද්ද ඇහෙනවා ඇති. කුරුල්ලෝ හරිම ගොඩාක් කුරුළු සද්ද ඇහෙනවා. ඉතින් ඒ නිසා අපි වසන්ත කාලේ කුරුළු අලුත් කුරුළු පැටව වෙනකොට ඒගොල්ලන්ට කන්න බොන්න දේවල් ලෑස්ති කරලා තියන්න තමයි මේ සූදානම් වෙන්නේ. තාම මීමැස්සෝ නම් එන්න පටන් ගත්තේ නෑනේ. තාම නෑ. තව ටික දවසක් යනකොට මීමැස්සොත් එනවා. මේ මල් මීමැස්සන්ගෙන් පිරෙනවා. මේ මගේ ටයිගර් ටේල් ප්ලාන්ට් එක මේක ඇත්තටම මල් වලින් පිරීලා තිබුණේ මේ දවස්වල වැස්සට මල් ටික මේ හේදිලා ගියා. දැන් අලුතෙන් මල් එන්න තියෙනවා. ඉතින් මෙතන තියෙන පැලේ හරිම විශේෂයි. ඒක මල් වලින් පිරීලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඒ වටේට පිපිලා තියෙනවා ලස්සනට ඔස්ටියොස්පර්මම්. ඉතින් ඔස්ටියොස්පර්මම් කියන්නේ අවුරුදු පුරාම එක විදිහට ලස්සනට මල් දකින්න පුළුවන් ගස් විශේෂයක්. දැන් මේ ඇත්තටම අපි කිසිම අලුතෙන් පැලයක් එකතු කරන්නේ නැතුව පරණ තිබුණු ඒවා අලුතෙන් දැන් අලුත් සීසන් එකට හැදීගෙන එන විදිය. ඉතින් හරිම බිසි ඒ වගේම ගොඩක් වැඩ තියෙන ගාඩන් එකේ ගොඩක් වැඩ තියෙන කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් හැම වෙලේම ඕගොල්ලන්ට අපේ ගාඩන් එකේ අප්ඩේට්ස් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගෙවත්ත ඉදිරි මාස කීපෙදී මොන වගේ පරිවර්තන වලට ලක් වෙනවද කියන එක ඔයගලන්ට නිරන්තරයෙන්ම දකින්න ලැබෙවි. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනටම හමු වෙමු අලුත් වීඩියෝ එකකින් I Love Greens YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.